හරි අපි වැඩි පටන් ගමු. මේ අපෝ සාමාන්‍ය පෙළ විභාගෙට අනිවාර්යයෙන්ම අවුරුදු ගානක් තිස්සේ එන පාඩමක් සහ ප්‍රශ්නයක් ගැන කතා කරන්න තමයි අපි අද යන්නේ. මේ ඒක තමයි භාග. එතකොට භාග කියන එක අනිවාර්යයෙන්ම ඔය කට්ටිය ලියන අපෝ සාමාන්‍ය පෙළ විභාගෙදී අනිවාර්යයෙන්ම ලකුණු 10ක්. ඒ කියන්නේ පළවෙනි කොටසේ ප්‍රශ්න 25ට අමතරව දෙවෙනි කොටසේ දෙන ප්‍රශ්න 5 පළවෙනි හෝ දෙවෙනි ප්‍රශ්නේ විදිහට එන අනිවාර්යෙන් ගාන හදන්න ඕන. අනිවාර්යෙන් ගාන හදිය යුතු ගානක් විදිහට දෙන ගානක් තමයි භාග කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම භාග කියන පාර්ට් එක ඔයාලට මේ වීඩියෝෙන් කවර් වෙනවා. මුලින්ම වෙනකම් බලන්න. සම්පූර්ණ මුළු තියරියම සහ පසුගිය විභාගවල ආපු ගණන් විශේෂ ගණන් ඒ ඔක්කොම මේ වීඩියෝ එක ඇතුලේ කවර් වෙනවා. එතකොට වැඩි කතාවක් ඕනේ භාග කියන මාතෘකාව කතා කරපුවාම මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඉස්කෝලවල අනිවාර්ය තියරියක් අනිවාර්යයෙන් ඉගෙනගෙන තියෙන දෙයක් අනිවාර්යෙන් ඉගෙන ගන්න දෙයක්. හරි සරල කතාවක් තියෙන්නේ. මේක ගොඩාක් පටලවා ගත්තාම වැඩි සාමාන්‍යයෙන් ගාන හදන්න සෑහෙන අමාරු වෙනවා පටලවා ගත්තොත්. පටලවා ගන්න නැතුව හිමීට වැඩි අදගෙන යන්න. හරි. අනිතම් භාග. නිකමට හිතන්න අපි ගාව තියෙනවා කැමති කැමක් හිතාගන්න කැමති එකක්. ඒක මම ටිකක් දානවා දැන් කේක් ගෙඩියක්. කේක් ගෙඩියක් දැන් මෙහෙම නැහැ කියලා කියන්න එපා. කේක් ගෙඩියක් මෙයානම් තියෙන්නේ. අපි උඩින් බලන්න කේක් ගෙඩිය දිහා. කේක් ගෙඩිය උඩින් බලන එක තමයි මේ තියෙන්නේ. හරියටම රවුම් නැහැ කමක් නැහැ. මේ කේක් ගෙඩියක් ගත්තාම ඔන්න කේක් එකක් මේ කේක් එක කන්න වැද්දලා ඉන්නවා 6 දෙනෙක්. එතකොට මොකද කරන්නේ? කෑලි 6කට කපනවා. කේක් ගෙඩිය කෑලි 6කට කැපුවා. දැන් මට කියන්න සම්පූර්ණ කේක් ගෙඩිය එකක් විතර ගත්තාම එකක් හෝ අපිට මේක ලියන්න පුළුවන් 6න් 6ක් කියලා. සම්පූර්ණ තනි එකක් හෝ 6න් 6ක්. දැන් මම මෙතනින් එක කෑල්ලක් එළියට ගන්නවා. එක කේක් කෑල්ලක් මේ කපෝ ස්ලයිඩ් 6 එක කෑල්ලක් ගන්නවා. මට කියන්න මං ගත්ත කෑල්ල මුළු කේක් ගෙඩියෙන් කොපමණ ප්‍රමාණයක් කියලා. සාමාන්‍ය හිතන්න. ගාන ලියලා කොලේ ගඳලා මෙච්චර කියලා ගාන හදන්න එපා. කිසිම දෙයක කලබල වෙන්න එපා. මම මේ කියන එක අහන් ඉඳලා මට මේකට උත්තර දෙන්න. මේ කේක් ගෙඩිය මම එක කෑල්ලක් ගත්තොත් ඒ කියන්නේ 6යි එක කෑල්ලක් එළියට ගත්තොත් කොච්චර ප්‍රමාණයක්ද සම්පූර්ණ කේක් කෑල්ල. සම්පූර්ණ කේක් ගෙඩිය කීයද? 6යි. මං ගත්තේ එක කෑල්ලයි 6යි එකක ප්‍රමාණය. හරිම සරලයි. පොඩි දෙයක් තියෙන්නේ. මේ දේව කට්ටිය දන්නවා. සරල දෙයක්, පොඩි දෙයක්. එතකොට අපි මෙහෙම ගමු. අපි මෙතන එක කෑල්ලක් වෙනුවට මම ගන්නවා මෙතන මේ කේක් ගෙඩියෙන් කෑලි දෙකක් විතර. හරිද? ඔයාලා එක කෑල්ලක් කනවා උන්තර තව කෑල්ලක් මේ වෙලාවේ එදලා ගන්නවා මේ සම්පූර්ණ 6. මට කියන්න මම කේක් කෑලි දෙකක් එළියට ගත්තොත් සම්පූර්ණ ප්‍රමාණයෙන් මේක කොච්චරද? උඩානේ උත්තරය. කීයද? සම්පූර්ණ ප්‍රමාණය කීයද? 6න් 2ක්. සම්පූර්ණ ප්‍රමාණය කේක් කෑලි 6යි. මම එළියට ගන්නේ කේක් කෑලි 2යි. 6න් 2ක ප්‍රමාණයක් තමයි මම කේක් ගෙඩියෙන් එළියට ගත්තේ. පැහැදිලිද? මෙතෙන් දෙනකන් තේරුම් ගන්න එක මහා ලොකු කතාවක් නෙමෙයි. මම මේ මහා ලොකු අමාරු බැලෑරුම් පොත්වල ලියාගෙන තීරකට පාඩම් කරගෙන එහෙම දෙයක් නෙමෙයි මම මේ කිව්වේ. පොඩි සරල දෙයක්. සරලම දෙයක් මේ තියෙන්නේ. සම්පූර්ණ කේක් ගෙඩිය 6කට බෙදුවා. ඒකෙන් කෑලි දෙකක්. කියන්නේ 6න් 2ක ප්‍රමාණයක් මම ගත්තා. හරිද? මෙන්න මේ දැන් මම කියන කතාව ගැටි පොඩි කාලේ ඉඳන් දන්නවා. මේක අනිවාර්යෙන් ශිෂ්‍යත්වයේ ඉඳන් දන්න කතාවක්. අපි කියනවා මෙන්න මේ පල්ලෙහා කොටසට. පල්ලෙහා කොටසට මොකද්ද කියන්නේ? මොකද්ද? මේකට කියනවා හරය කියලා.
ඒ වගේම මේ ඉරෙන් උඩ කොටසට අපි හඳුන්වනවා මොකක් කියලාද? මේකට කියනවා ලවය කියලා. බෝඩ් එකේ පේනවනේ. මේකට කියනවා ලවය කියලා. හරය සහ ලවය. හරය යට තියෙන්නේ ඉරෙන් උඩ කොටසක් කියනවා ලවය කියලා. සරල කතාවක්. මේක ඔය කට්ටිය අනිවාර්යෙන් දන්න කතාවක්. එතකොට පුතා හරය සහ ලවය මෙහෙම කියනවා. මම මේ තාම කේක් ගෙඩි ඉන්නේ. තාම කේක් ගෙඩි කතාව ඔළුවේ තියාගෙන ඉන්න කේක් ගෙඩියක් තියෙන්නේ. මේකෙන් තමයි ගත්තේ. කැලි දෙක කොටසක් ගත්තේ. එතකොට පුතා හයෙන් දෙකක් මං ගත්තා නම් කැලි හයක් තියෙන කේක් ගෙඩියකින් කැලි දෙකක් මං ගත්තා නම් දැන් කේක් ගෙඩියේ කැලි කීයක් හිතුවද? දැන් කේක් ගෙඩියේ කැලි කීයක් ඉතුරුද? මං 6න් 2 ප්‍රමාණයක් මං ගත්තා කියලා. කොච්චරක් ඉතුරුද? ඔව් උත්තරය ආවනේ. කොච්චරක් ඉතුරුද? 6න් කීයද? 1යි 2යි 3යි 4ක්. මේ කැලි දෙක මම අයින් කරා. ඉතුරු ප්‍රමාණය 1යි 2යි 3යි 4ක්. 6න් 4ක ප්‍රමාණයක් ඉතිරිව තියෙනවා. 6න් 4ක ප්‍රමාණයක් ඉතිරිව තියෙනවා. පැහැදිලිද? පොඩි කතාවක්. තාම යන්නේ පොඩි කතාවක්. අපි මොකද මේක අපි මේ භාග බිඳුවේ ඉඳන් පටන් ගන්න තැන ඉඳන් තමයි අන්තිම O level ගානක් වෙනකම් යන්නේ. පොඩි තැන ඉඳන් බිඳුවේ ඉඳන් තමයි යන්නේ. හරි. පොඩි දෙයක් මේ කිව්වේ පොඩි කතාවක්. මෙන්න මේක මේ විදිහට වෙන් කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍රයේ ලකුණක් ඔන්න හරි. එන්න එක ලකුණකට ඔය කට්ටිය පාර හදාගත්තා. මෙන්න මේ පොඩි කතාව තේරුම් ගන්න පුළුවන්. මොකද්ද කරේ මම? කේක් ගෙඩියක් තියෙනවා. කෑලි 6කට කැපුවා. කේක් කෑලි දෙකක් මම ගත්තා. ඉතිරි කීයද? ඉතිරිය කේක් කෑලි 6න් 7ක් ඉතිරිව තියෙනවා. 6න් 4ක් ඉතිරිව තියෙනවා. පැහැදිලිද? පොඩි කතාවක් සරලයි. මේ දෙක වෙන් කරලා බලන්න. මේ පොඩි දෙයක් කිව්වේ. හරිද? හරි. ඊට පස්සේ ගත්තාම භාගවල මූලිකම સિદ્ધාන්තය සහ මූලිකවම ඔළුවට දාගන්න ඕනේ දේ තමයි මේ කිව්වේ. හරිද? පොඩි කතාවක් කිව්වේ. මේක ඔළුවට දාගන්න. ඊට පස්සේ මේකේ අපි ඊළඟ කතාවට කියපුවාම දැන් මම කිව්වා හරය සහ ලවය කියලා කැලේ දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම ඉරෙන් යට කොටසක් තියෙනවා සහ ඉරෙන් උඩ කොටසක් තියෙනවා. එතකොට අපි මෙන්න මේ විදිහට අපි කියනවා ලවයේ හරයේ තියෙන ඉලක්කමට වඩා ලවයේ තියෙන ඉලක්කම කුඩයි නම් මොකද්ද? පැහැදිලි. හිමීට අහගන්න. හරයේ තියෙන ඉලක්කම කියන්නේ හරයේ තියෙන අගය ලවයේ තියෙන ඉලක්කමට වඩා මේක ලොකුයි. නම් අපි මොකක්ද මේවට කියන්නේ? මේ භාග හඳුන්වන විශේෂ නමක් තියෙනවා. මේවට කියනවා තත්ත්‍ය භාග. මේ සැරේ සාමාන්‍ය පෙළ ලියන කෙනෙක් ලියන ළමයෙක් ඉන්නවා නේ දරුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ භාග කියන පාඩම ඉගෙන ගන්නවා. මොකද 10 වසරේ පළවෙනි කොටසේ මොනවද? පළවෙනි කොටසේ ඉන්න පාඩම තමයි මේ පළවෙනි කොටසේ ඉන්න පාඩම. මේක අනිවාර්යෙන් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉගෙනගෙන තියනවා කියලා මම හිතනවා. එතකොට මේ තත්ත්ව භාග කියන වචන කොහෙන්ද ඇහෙලාදී? එහෙම නැත්නම් කමක් නැහැ. තත්ත්ව භාග කියන්නේ මෙන්න මේ ලවයේ තියෙන අගයට වඩා විශාල අගයක් හරේ තැම්පත් වෙලා හැරේ තියෙනවා නම් අපි ඒවට කියන තත්ත්ව භාග. තව නමක් කියන මොකද්ද? තත්ත්ව භාග තව නමක් කියනවා නියම භාග. සුපිරි භාග. සුපිරි භාග කියන්නේ නියම භාග කියන්නේ. නියම භාග කියනවා. මට කියන්න මෙතනින් ඔය කට්ටියට මම හිතනවා මෙතෙන්ද එනකන් ආපු කතාව පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඔන්න අපි පොඩි දෙයක් පොඩි තියරි පාර්ට් එකක් ඔන්න ඉගෙන ගත්තා. තාම කලබල වෙන්න එපා. මේ මොනවා තාම භාග ප්‍රශ්නෙකට කොහොමද උත්තර කියන්නේ කියලා මම කියලා දෙන්නම්. එතකොට මෙන්න මේ විදිහට කැලි දෙකකට අපි බෙදනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි තත්ත්ව භාග කියන එක හොයාගත්තා. නැත්නම් නියම භාග. හරි. අපි ඊට පස්සේ බලමු ඊළඟ කතාව මොකක්ද කියලා. අපිට භාග එක එක විදිහට දැන් මම මේ ලියලා තියෙන භාගෙ මුද කටියද ලෝකෙ දෙන එකම භාගෙ. නෑ පුතා මෙන්න මේ වගේ
එක එක විදිය. හරිද? භාග කියන එක ලොකු රේන්ජ් එකක් යන සබ්ජෙක්ට් එක. එතකොට භාග කියන එකේ තව හම්බ වෙනවා අපිට මෙන්න මෙහෙම භාග. අය මොනවද? මෙහෙම ඒවා. ආයේ මෙන්න මෙහෙම ඒවා. මෙන්න මෙහෙම භාග කටිද අනිවාර්ය ප්‍රශ්නවල හෝ කොයි හරි තියරි පාඩ වල මෙන්න මේ වගේ භාග හම්බ වෙනවා. මේවා හඳුන්වන්න විශේෂ නමක් තියෙනවා. මේවා හඳුන්වන්න විශේෂ හේතුවක් තියෙනවා මේ නම කියන්නේ. ඇයි ඒ? ඔය කට්ටියට පේනවා මේකේ නිකන් සමානකමක් නියන්. හැම එකම තියෙන කොමන් දෙයක් මොකද්ද? එක. මෙන්න මේ විතර උඩ කැල්ල මොකද්ද කියන්නේ? දැන් අපි උඩ යට කියලා හඳුන්වන්නේ නැහැ. මේ යට කැල්ල මේ උඩ කැල්ල කියලා. මේ ගණන් වල ඉන්නේ. දැන් භාග පාඩෙම ඉන්නේ. ඒතර මේවට මොනවද කියන්නේ? යට කැල්ල කොටස කියන්නේ හරය කියලා. සහ උඩ කොටස කියන්නේ ලවය කියලා. එතකොට පුතා මෙතන කටිය ලවය පේනවා ඇති. හැම එකම එක තියෙන්නේ. මේකෙත් එක දෙකින් එක තුනෙන් එක හතරෙන් එක. එක තියෙන්නේ. අපි මේවට කියනවා මේවට එක නමකින් හඳුන්වනවා. මොනවද? මේවට කියන්නේ. තියරි කෙනගෙන තියෙනවා නම් ඔලුවට එන්න ඕන වචනේ. මොකක්ද කියන්නේ? ඒකක වාග. ඒකක භාග කියලා කියනවා. මෙන්න මේවට. ඒ කියන්නේ ලවයේ අගය ලවයේ වැලියු එකක් වෙන අවස්ථාවට අපි කියන්නේ ඒකක භාග කියලා. හරිද? ඔන්න තවත් පොඩි තවත් වර්ගයක්. අර ඉස්සෙල්ලා හඳුන්වපු වර්ගය වගේම තවත් එක වර්ගයක් තමයි මේක. ඉස්සෙල්ලා කතා කරේ මොනවද? මම කතා කරේ තත්ත්ව භාග. දැන් ඒකක භාග. හරි. මේ මම මේ කියන මේ පොඩි දේවල් මේ පොයින්ට් එකේ මම කියන්නේ යනවා. ඔළුවේ තියාගන්න. පේපර් එක අහන්නේ මේ හඳුනා ගැනීමක් එන්න කටින් මේ භාගය දීලා මේකේ නම මොකක්ද කියලා කවදාකවත් ඔකට ලියන්න ඉන්නේ නැහැ. හැබැයි ගානක් හදන්න යද්දි මේ කියන දේවල් තියරි දැනුම දැනගෙන හිටියාම ගාන හදන එක ලේසි වෙනවා. අපි කරන්නේ මේ ගණන් හදන එක ලේසි කරන එක. හරිද? පියවරෙන් පියවර අපිට ගණන් හදාගෙන යද්දි ලේසි කරන එක තමයි කරන්නේ. හරි. ඊළඟට මොකද්ද? ඊළඟට අපි කියනවා මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ වලම කියන්නේ. සරල එකක් මේක ටිකක් ටක්කන් දෙයක් කියනවා ටිකක්. අමාරු නෑ මේවා. හරි ලේසි පාඩමක්. ඇති දෙයක් නෑ. කට්ටිය මේක හරියට තේරුම් ගත්තොත් ඇත්තටම ඇති දෙයක් නෑ මේ පාඩම් වල. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මෙන්න මෙහෙම භාග හම්බ වෙනවා. ලොකු විශේෂත්වයක් නෑ. ලොකු විශේෂත්වයක් නෑ. සාමාන්‍ය භාග එක. අපි මේවට මෙන්න මේ වගේ දේවල් හඳුන්වන විදියකුත් තියෙනවා. මොකක්ද මෙතන වෙන්නේ? මොකද මෙතන තියෙන විශේෂත්වය? කවුරු හරි කෙනෙක් දෙක්ක නම් මරු. එහෙමයි. විශේෂත්වය දෙක්ක. මොකද විශේෂත්වය? මේ උඩ කැලේ මොකද අපි කියන්නේ? ලවය කියලා. යට කැලේ කියන්නේ හරක් කියලා. හරයි කියලා මේක ගැටේ මේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදියක් කියන්න. මොකද අපි ඉස්සර පොඩි කාලේ මේක මේ අමාරුවෙන් පහවසරේදී අර ඔළුවට දාගන්න අමාරුවෙන් දේවල් ශිෂ්‍යත් ලියන්නේ නැද්ද? මේක මතක හිටින්න කියලා. මොනවද? ලේසි දෙයක් කියන්න මතක හිටියද? අපි කියනවා යකට හරකා කියලා. හරකා උඩ ළමයා. හරකා උඩ තමයි ළමයා යන්නේ. මොකද උඩද? හරකා උඩ තමයි හැම වෙලාවෙම ළමයා ඉන්නේ. දැන් මේක මේ මොකක් හරි ලාක පොඩ්ඩක් පැටලුනොත් දැන් මොකද වෙන්නේ? ළමයා උඩ තමයි හරකා ඉන්නේ. නියමයිද? හරිද එතකොට? හරි නෑනේ? හරකා උඩ තමයි හැම වෙලාවෙම ළමයා ඉන්නේ. හරිද? මතක තියාගන්න. හරකාට ඉන්නේ උඩ තමයි ළමයා ඉන්නේ. සරලවම මතක තියාගන්න ඕන විදියක්. හරිද? ඔන්න මෙන්න මෙතන කතාවට එනවා අපි. මෙතන කට්ටියට පේනවද පොඩි ටයිප් එකක් තියෙනවා මේ වගේ. තව එකක් මම ඕනනම් ලියන්නම්කෝ. තව එකක් ලියන්න. ඒක තවත් ලේසි එකකට යන්න දුර ගන්න. කොහොමද දැකලා තියෙන භාගයක්. මෙතන කට්ටිය ටයිප් එකක් නේ දැන් පේනවා දැන් නියම පොඩ්ඩක් බලන්න. මොකක්ද තියෙන්නේ ටයිප් එක? එක වගේ යන්නේ. මෙතන මෙන්න මේ උඩ ලවයේ අගය වගේ දෙගුණයක් තමයි මේ හරේ තියෙන්නේ. හරිද? දෙකද? එහෙම ටයිප් එකක් දෙකද මෙහෙම එක. මේ බලන්න. ඔන්න බලන්න. ඔන්න කතාව. හරිද? ඔන්න සරල කතාව. ඒක පතක ගන්නකො. ඔන්න සරලම කතාව. ඔන්න තුන්වරක් කීයද? තුන්වරක් කීයද? තුන්වරක් 1යි. 6ට 3 ඒවා 2යි. හරිද?
ඈ හරිද ගාන හරිද ගාන ආයෙ බලාගන්න හරිද ටිකෙන් කියන තැනට ආවා එතකොට පුතා මෙන්න මේ වගේ අපි මෙන්න මේ වගේ හඳුන්වනවා. ඒ කියන්නේ අපි කියන මේ කතාවේ මෙන්න මේ වගේ මේ හරේ ඉලක්කම් වගේ භාගයක් උඩ තියෙනවා නම් ලවේ අපි මේවට කියනවා මොකද්ද? නමකින් හඳුන්වනවා. මේවට කියන්නේ තුල්්‍ය භාග. තුල්්‍ය භාග මගේ අකුරු ලස්සනයි. ඒ කියන්නේ උත්තර ඉදන්න එපා. මේ වගේ වල කියන්නේ තුල්්‍ය භාග කියලා ඉස්සල්ලි මතක ඇති. තුල්්‍ය භාග කියලා තමයි මේවට. අපි කියන්නේ ඔන්න අපි භාග වර්ග කීපයක් ගැන කතා කරා මේ වෙනකන්. මේ වීඩියෝ එක මේ වෙනකන් අපි භාග වර්ග කීපයක් ගැන කතා කරගෙන ආවා. මොනවද අපි කතා කරේ මුලින්ම? සාමාන්‍යයෙන් අපි හොයාගත්තා හරේ කියන්නේ මොකද්ද? ලවේ කියන්නේ මොකක්ද කියලා බලන්න. ඊට පස්සේ අපි කතා කරා නියම භාග නැත්නම් තත්ත්ව භාග කියන එක බලන්න. ඊට පස්සේ අපි කතා කරා ලවේ එක කියන ඉලක්කම තියෙනවා නම් අපි වල කිව්වා ඒකක භාග. අපි ඊට පස්සේ දැන් කතා කරමු මාතෘකාව. දැන් කතා කරේ තුල්්‍ය භාග. හරි. ඔන්න ඔය ටික ඔළුවේ තියාගන්න. මේවට මේ ලොකු පොත් අරගෙන නෝට් ගහගෙන මේක තමයි මේක පිටියට ගහලා මේව තමයි තුල්්‍ය භාග. ඒ වගේ ගොඩක් එහෙම ලොකුවට අමාරුවෙන් හිතන්න යන්න එපා. හරිද? මේ පොඩි තියරි පාඩයක් යන්නේ. හරි. අපි යමු පොඩි සුළු කිරීමකට. දැන් ඔයාලට මේ තියරි දැනුම පොඩ ගත්තානේ. අපි බලමු මේක තියරි දැනුම පොඩ්ඩක් පාවිච්චි කරලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේක තව ලේසි කරලා දෙන්න හොඳ කටියට. තවත් ලේසි කරලා දෙන්න. පොඩි දෙයක්. මේක ගත්තා. භාග සංඛ්‍යාවක් එකතු කරන්න. දැන් අපි සාමාන්‍ය සංඛ්‍යාවක් නම් ගන්නවා. 2 එකතු කිරීම 2 කීයද? 4යි කියලා. සරලවම ඔන්න සාමාන්‍ය සංඛ්‍යාවක් නම් මෙන්න මේ විදිහට 2 එකතු කිරීම 2 4යි කියලා අපි කියන්න පුළුවන්. භාගයක් කොහොමද කරන්නේ? භාගයක් කොහොමද කරන්නේ? 10න් 3ක් තියෙනවා 10න් 5ක් තියෙනවා. මේ දෙක එකතු කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. එකතු කිරීමක්. මොකද කරන්නේ? භාගයක් එකතු කරන්න තියෙන්නේ. කොහොමද කරන්නේ? නිකමට මම මේ දැන් මේ කියන්නේ නැද්ද කට්ටිය ගාව කොලයක් පැන කනගාටුවෙන් තියනවනේ. මේ ගාන ලියාගන්න. මේ ගාන ලියලා ලියුවේ නැතත් කමක් නැහැ මේකට උත්තරේ ලියන්න. මේ ගානේ උත්තරේ ලියන්න. රුගෝලා ගන්න. කොහොමද මේ උත්තරේ ගන්නේ? අපි මුලින්ම බලනවා මෙන්න මේ වගේ භාග එකතු කරද්දී මුලින්ම බලන්නේ මොකද්ද? පළවෙනිදම සියල්ලක ප්‍රථම මිනිස්කම නෙමෙයි සියල්ලක ප්‍රථම මේක බලන්න ඕනේ. මෙන්න මේ හරේ සංඛ්‍යාව. ඒ කියන්නේ යට තියෙන සංඛ්‍යාව මේ එකතු කරලා තියෙන කොටස් දෙකේම සමානද? මේක මොකද? හරේ සමානද? හරේ සමානයි. පැහැදිලි. හරේ සමානයි. අපි නම් මොකද කරන්නේ? හරේ සමානයි. හරේ. ඊට පස්සේ හරේ සමාන නම් ලවේ මොකක් වුණත් වාඩ පුතා එකතු කරලා ලියුව හැකි. 5යි 3යි 8යි. ඔය නේද ආසෙක. මොකක්ද අපි කරේ? භාග එකතු කරද්දී පළවෙනිම බලන්නේ මොකද්ද? බැලුවා. හරය සමානද? අපිට එකතු කරන් තියලා තියෙන දෙකේ ප්‍රකාශන දෙකේ හරය සමානද? පොඩි දෙයක් දෙක. පොඩි සරල දෙයක්. දැන් කට්ටිය දන්නවා භාග එකතු කරන්න කොහොමද කියලා. මෙතර කෙනෙක් දන්නේ නැත්නම් භාගයක් කියන එක එකතු කරන්න කොහොමද කියන එක ඔන්න ඉගෙන ගත්තා. හරය සමාන නම් ලාභය අවුලක් නැහැ අපිට එකතු කරන්න පුළුවන්. හරිද? හරි. ඔන්න භාග එකතු කිරීම කියන එකත් ඔලුවට දාගත්තා. අපිට එකතු කිරීමත් එක්ක මොකක්ද ආයේ යන්නේ? ආයෙ ළඟින් යන දේ මොකක්ද? භාග අඩු. භාගයක් අපි අඩු කරලා බලමු. මෙන්න මෙහෙම භාගයක් තියෙනවා. මේ දෙක තියෙන්නේ
එතකොට මෙතන අපිට කියන්නේ මෙන්න මේ භාගේ අඩු කිරීමක්. දැන් ඉස්සෙල්ලා එකතු කරා භාගේ. එකතු කරලා අපි උත්තරයක් ගත්තා අසන්නට. දැන් එතකොට මේකේ තියෙන්නේ මෙන්න මේ භාගේ අඩු කිරීමක්. මෙතන මොකද වෙන්නේ? කොහොමද භාගය අඩු කරන්නේ? අපි ඉතින් බලනවා n දෙකක් 4යි. 7න් 7 0යි. ලිව්වා පේපරේ මාර ලේසි. ඇති දෙයක් ඇත්තෙම නෑ. අයින්ද 4යි. 7න් 7 0යි. විතර එනවා නියමට. ලිව්වා පේපරේ නියමට ලිව්වා ලකුණු 9 සැරේ ගියේ. ලකුණු තියෙද? හරිද? හරි නැත්ද? මේක වැරදි. මෙතනත් අපි මොකද්ද බලන්නේ? වාගේ එකතු කිරීම වගේම පළවෙනිම බලන්න මොකද්ද? මතක තියාගන්න පළවෙනිම බලන්නේ හරය. මේ හරය සමානද කියලා. හරය සමානද? ඔව්. මෙතන 7. හරය සමානයි. හරි. හරය සමානයි. හරය ලිව්වා. ලවය කෙසේ වුවත් ලවය අඩු කරනවා 6 2ක් 4යි. පොඩි දෙයක්. ඔලුවට දාගන්න ඕනේ පොඩි දෙයක් කිව්වේ. හරිද? පැහැදිලිද කතාව? පැහැදිලිද? ඔන්න භාග අඩු කිරීම කියන තැන අපි කතා කරා. දැන් කටියට සාමාන්‍යයෙන් කටික අභ්‍යාසවල දීලා තියනවා එක එකතු කිරීම අඩු කිරීම නම් දෙන්නේ නැතේ කටි දී ළමයි නෙමෙයි. වාග්ගත කිරීමක් කරන්නේ අභ්‍යාසවල මේ මච්චකොතත් එක්ක යනවනම කට්ටිය අනිවාර්යයෙන්ම අච්චුපතත් එක්ක කටි ගණන් හදන තියරි කෙනගෙන යද්දී අනිවාර්යෙන් කට්ටිය මේ අච්චුපතේ දිහා තියෙන අභ්‍යාස ඔය දිහා තියෙනවනේ දැන් මේක කීයද පාඩම 3 3 1 3 2 කී කිය කට්ටිය අභ්‍යාසය දෙනව නේද 3 1 3 3 ඔන්න ඔය අභ්‍යාස තියෙනව නේද අච්චුපතේ ඔන්න ඔය ටික ඔකේ තියෙන හැම ගණනම එකක්වත් මිස් කරන්න බෑ මම කියන්නේ ගණන් කියන එක එක දෙකකින් මිස් කරන්න බෑ අහු වෙනවා නම් ගණනක් හදලා දාන්න උත්තර හරියට කවන්නේ පියවර තියෙන පියවරත් එක්ක හදාගෙන යන්න. මේක කට්ටිය මේ මගේ පාඩම් එක්ක කට්ටිය යනවා නම් අනිවාර්යෙන් මම හිතන්නේ කට්ටිය පොතක් ගන්න එක ලේසි. මගේ මේක මේ පේපර්ස් කරන වැඩවලට සම්බන්ධ වෙනවා නම් ඒක වෙන වැඩ පිළිවෙලක් මම කියන්නේ වැඩ පිළිවෙල. මගෙත් එක්ක මේ වගේ තියරි දේවල් වලට සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් පොතක් තියාගන්න. ඒ පොතේ ඔය කට්ටිය මෙහෙම කරන්න. පොතේ කට්ටිය කොලයක් කොහොම ගත්තොත් මෙන්න මේ වගේ භාග කියන එකට මාතෘකාව දෙන්න මාත් එක මේ කට්ටිය වැදගත් දේවල් වුණාම ලියාගෙන ගියා. හරිද? මම ගණන් හදන්න කිව්වා ඒ ටිකක් ලියන්න කිව්වා. ගණන් උත් හදුවා. ඉස්සල්ලේ ආර මම කිව්වා තත්ත්ව භාග, ඒකක භාග, ඒ වගේ තුල්ලි භාග අර මේ වගේ නම් ටිකක් කිව්වා. අන්න ඒ වගේ විශේෂ පොයින්ට් මම කියනවා. අන්න ඒව ටික ලියාගන්න එක්ක මෙතන මෙන්න මෙතනින් පොඩි කොටු කෑල්ලක් වින් කරගන්න. 100ක් පොතක් ගන්නවා කියලා කියන එකට 100ක් කොලේ මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් කොටසක් වෙන් කරගන්න. මේ වගේ විශේෂ පොයින්ට් වලට. මෙතන ලියනවා. මෙතන මොකුත් විස්තරයක් දාන්නේ නැහැ. හරිද? ලොකු විස්තරයක් දාලා මෙතන මේ කොටුව අමාරුයි චූටි අකුරු වලින් පුරවන්නේ. මෙතන කරන්නේ අපි අර විශේෂයෙන් කතා කරන මාතෘකා ටික විතර ටොපික් ටික විතරක් දාගෙන යන්නේ. අපි උලින්ම කතා කරේ මොනවද? ඔය කට්ටිය දැන් කෙනෙක් ඉන්නවා නම් මෙතන සාමාන්‍යයෙන් හරය ලවය කියන එක දන්නේ නැත්නම් කමන්නේ. අපි ගණන් දන්නේ නැහැ. අපිත් ඉගෙන ගන්න. හරිද? හැමෝම තමයි. ඉගෙන ගන්න මේවත් දෙයක් කරගන්න. හරේ ලවය දැන් නැත්තම් මෙතන අර හරක ළමයා හරි කමක් නැහැ මේ පොත්වල කමක් නැහැ මේ වල කට්ටි පාවිච්චි කරන පොත කට්ටිය ලේසියෙන් නෝට් එක හදාගන්න කට්ටිය ලේසියෙන් තමයි මේ දේවල් තියෙන්නේ මෙතන හරක ළමයා කියලා ලිව්වා හරක උඩ තමයි ළමයා ඉන්නේ මේක තමයි හරේ ලවය මෙන්න මේ කොටුවේ ලියාගන්න ඊට පස්සේ මෙතන ලියන්නේ මොනවද ආයි පළවෙනිම කතා කරේ නියම භාග නැත්තම් මොනවද තත්ත්ව භාග මාතෘකාව ලිව්වා ඊට පස්සේ තව පොයින්ට් එකක් දැම්මා තව මාතෘකාව කතා කරා ඒකක භාග ඒක භාග ලියුවා. මම කියපු උදාහරණ මෙන්න මේ පැත්තේ ලියනවා. මේ තමයි උදාහරණ මේවට. අත්‍ය භාග වලට උදාහරණ මේ පැත්තේ. ඔය මෙතනින් අපි කතා කරන මාතෘකා ටික විතරක් ලියාගෙන යනවා. පොඩි වැඩක් තියෙනවා. හරි පොඩි වැඩක් මේක කම්මැලි වෙලා නම් දැන් කට්ටිය මේ පාර සාමාන්‍ය පෙළ ලියන ළමයෙක් නම්
කම්මැලි වෙලා අනේ මට කම්මැලි කොටුවක් ගහලා මේක වෙනම ලියන්න බෑ. එතකොට මම කියපු රිසල්ට් එක ඒක කියන තැනට යන්න ටිකක් අමාරුයි. මේ වෙනුවෙන් පොඩි එෆර්ට් එකක් පොඩි කාලයක් තියෙනවා. පොඩි මාස පමණක් තව තියෙන ඉතුරුලා. ඒ කාලේ මහන්සි වෙන්න. මහන්සි යුතු කාලේ මහන්සි යුතුමයි. හරිද? අන්න ඔය කාලේ පොඩ්ඩක් මහන්සි වෙන්න. මහන්සිලා බලන්න අනිවාර්යෙන් මහන්සියට ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලයක් නැති වුණොත් මට කතා කරලා කියන්න ප්‍රතිඵලයක් තිබ්බේ නැහැ කියලා. මම මහන්සි වුණා මට ප්‍රතිඵල නැහැ කියලා වෙන නම්බර මට කතා කරලා කියන්න. අනිවාර්යෙන් මහන්සි වුණොත් ප්‍රතිඵලයක් තියෙනවාමයි. එතකොට මෙන්න මේ විදිහට පොයින්ට් ටික ගන්න යන්න. මෙන්න මේ විදිහට කටේ තියරි අපි කරගෙන යන ටික කරගෙන යන්න. මෙතන අපි කතා කරන මාතෘකාව ටික ලියගෙන යනවා. දැන් මෙතන කට්ටියගේ දැන් මේ නෝට් එක හදන්න ගන්නවා නම් මේවයි කොටුවක් ගහලා අපි දැන් දැනට කතා කරමු මාතෘකාව ටික ලියලා තියෙන්න. හරිද? වැඩින්නේ? මම මේ කියන්නේ කටියට ලේසි මේ වැඩේ ගොඩ දා ගන්න විදිහක් තමයි මම මේ කරන්නේ. අතර මැත්ස් වලට එකක් ගන්න එක අමාරු වැඩද? ඈ පොඩි මැත්ස් වලට ඒකක් කියන තැන යන්න අමාරුයි. නෑ. ඒක හරි ලේසි වැඩක්. හරි ලේසි පේපර් එකක් තියෙන්නේ. තමයි කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකක්ද? නෑ. හරි ලේසි වැඩක් තියෙන්නේ. හැබැයි හරියට තේරුම් ගැනීම මත කරන්න ඕනේ දෙයක්. හරිද? හරි. එහෙනම් අපි ටික ටික පඩිපෙළ නැගෙන ඔන්න සාමාන්‍ය දුරක් ආවා. දැන් සාමාන්‍ය දුරකට ගාණක් දෙයක් හදාගන්න පුළුවන් මට්ටමක ඉන්නවා. සාමාන්‍ය ගණනක් આવොත් දාගන්න පුළුවන්. හරිද? හරි. දැන් අපි කතා කරා භාග කතා කරගෙන ඉද්දි තුල්ලේ භාග කතා කරා, ඒකක භාග කතා කරා, තත්ත්වේ භාග කතා කරා. හරි. එතකොට මේ භාග එකතු කිරීම අඩු කිරීම කරා. දැන් අපිට තියෙනවා තව පොඩි වැඩ ටිකක් තියෙනවා. මොකද භාග වැඩි කිරීම සහ බෙදීම කියන කතාව ටිකට යන්න. ඊට කලින් මතක් කරන්න ඕනේ මේ ඔය කට්ටියගේ තියරි දැනුමත් එක්ක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ රිසල්ට් එකකට යන්න ඕනේ නම් අනිවාර්යෙන් අර මොකද කියන්නේ ඒකට ප්‍රැක්ටිකල් දැනුම කියන එක තියෙනවා. ප්‍රැක්ටිකල් දැනුම කියන්නේ අපි සාමාන්‍යයෙන් තිබිය යුතුයි පේපර්ස් කරලා තියෙන ප්‍රැක්ටිස් එක අනිවාර්යෙන් තිබිය යුතු පේපර්ස් කරලා. අපිට සාමාන්‍යයෙන් මේ සැරේ තියෙන ළමෙක් නම් තව මාස කිහිපයක් තියෙන්නේ පේපර්ස් ටිකක් වෙන්න ඕනේ. ඒතකොට අපි ගාව තියෙන අපි පේපර් ක්ලාස් එකක් වෙනම කරගෙන යන ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට. එතකොට මෙතනදී කට්ටියට ඒකට ජොයින් වෙන්න ඕන නම් මෙන්න මේ නම්බර් එක WhatsApp message එකක් දාන්න පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න කියන. දැන් අපි ටිකක් කරගෙන යන ගමන් ඉන්නේ වැඩ කරගෙන යන ගමන් ඉන්නේ වැඩ කරනවා. එතකොට අපි පාස් පේපර්ස් කරනවා 2016 විතර ඉඳන්. ඊට අපි කරනවා මොඩල් පේපර්ස්. ඒ වගේ වැඩ පිළිවෙලක් හදලා තියෙන්නේ මෙන්න මෙතෙන්ද යන්න මුළු විස්තරයක්ම හදලා තියෙන්නේ. එතකොට ජොයින් වෙන්න ළමෙක් ඉන්නවා අර මැසේජ් එකට දාන්න මැසේජ් එක නම්බර් එකට. හරි. වැඩි කතාවක් නැහැ. අපි එතනින් යාලේ. බල්ක තුන අඩු කරලා වැඩේ දෙන්න යන්න. හරිද? හරි. අපිට ඊට පස්සේ තව භාග වර්ගයක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ භාග. පොඩ්ඩක් ගන්න යන්න. ඕනි සාගත දී භාගයක් මේක කට්ටියට පොඩි කරගෙන පොඩි ප්‍රශ්න දිනනවා නම් ඔන්න දැන් තාම ඉස්සර ගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම ඒවා. මෙහෙම ඉලක්කම් මෙහෙම කොයිද මේ භාග දෙක ලැබි. අනිවාර්යෙන් මේ වගේ භාගයක් අනිවාර්යෙන් කට්ටිය දෙක ලැබි. ඔව්. මේ වගේ භාග තියෙනවා මේවට කියන්නේ මේවට අපි කියන නමක් තියෙනවා මොනවද? මේවට කියනවා විෂම භාග කියලා. සෝරි විෂම භාග. සෝරි මම නමකට මේවට කියනවා මිශ්‍ර භාග. මේ වගේ වල කියනවා මිශ්‍ර භාග කියලා. මේ වගේ මිශ්‍ර භාගයක් ඔය කට්ටියට තියාගෙන ගාන හදාගන්න එක ලේසිද? නෑ. ටිකක් අර මෙතනත් ඉලක්කමක් මෙතනත් මෙතනත් පොඩ්ඩක් අර බාලයක් කියන අපේ ඔළුවේ තියෙන අදහසට වඩා පොඩි මේ ස්ට්‍රක්චර් එකේ වෙනසක් තියෙනවා මේ භාගේ. අපි මොකද මේක කරගන්න ඕනේ? මොකද මේක කරගන්නේ? අපි මේක සාමාන්‍ය අපි ගණන් හදන්න පුළුවන් විෂම භාගයක් විදියට මේක කන්වර්ට් එකෙන් හරව ගන්නවා. කොහොමද ඒක හරවගන්නේ? මේක කන්වර්ට් කරගන්න ඕනේ. සාමාන්‍ය විෂම භාගයක් කොහොමද කරන්නේ? මේ ගානක් වෙන් කරන්නේ මෙන්න මෙහෙම. හරිද? එතන අපි යටට මොකද්ද කිව්වේ? හරය. හරය අපි ඒ විදිහටම තියෙනවා. අතර. හරය ඒ විදිහම තියෙනවා. හරය මොකක්ද තිබ්බත් අපි ඒක තියෙනවා. ඊට පස්සේ අපි ලවය හදා ගන්න ඕනේ. ලවය දැන් මෙතන 3 කියලා දැම්මොත් මේ භාගය හදා ගැනීමදී මේ දෙක කියන එක අපි මිස් කරලානේ. අපි කවදාවත් මිස් කරනවද නැහැ.
යාව තදගෙන යන්න ඕනේ. එතකොට කොහොමද ලියන්නේ? 4 වරක් 2 මේක මේකෙන් ಗುಣ වෙනවා. මේ සංඛ්‍යාව මේ සංඛ්‍යාවෙන් ಗುಣ වෙනවා. 4 වරක් 2 8යි. 8යි 3යි 11යි. 4 වරක් 3 8යි. 8 ගන්න 3. ඔන්න ඔච්චරයි. සරල දෙකනේ. මේක මේ සංඛ්‍යාවෙන් වැඩි කරා මේ ඉන්න උත්තරේට මෙන්න මේක වැඩි කරා. දෙවරක් 4 8යි. මම මෙතන ලියන්නේ. දෙවරක් 3. ඉතින් අපිට 8ක් කියලා 8 ධන 3. කීයද? 11ක් කියලා. මෙතන දෙන්න. ඔන්න අර මම කියවර පොත බෙදා ගන්න කියපු කොටසේ කොටු කෑල්ලේ අපිට මේ මාතෘකාව ලියා තියාගන්න පුළුවන්. එතකොට කට්ටිය මම මේ කරන්නේ කට්ටියට පොඩි පොයින්ට් එකක් වුණත් මගහැරෙන්න තියෙන chance එක අඩු කරන එක. හරිද? මේ තියරිත් එක අපි යන්න ඕනේ. හරි. මම හිතනවා මිශ්‍ර භාග කියන එකත් විෂම භාග කරගෙන කොහොමද කියන එක තේරුණා කියලා. හරි. ඊට පස්සේ අපි ගත්තාම මේ භාගවල පුතා මේ අපි ප්‍රැක්ටිකලි දැන් කතාවට බහින්න බෑ. දැන් ගණන් හදන්න යන්න බෑ. අපිට එතකොට ගණන් හම්බෙනවා මෙහෙම කේක් ගෙඩියෙන් මම මේ කේක් ගෙඩියම ගන්න එක ඉස්සෙල්ලා එපා කට්ටියට ඔලුවට යන්න ඕනද කියන්නේ කේක් ගෙඩියෙන් 4න් 3න් මෙන්න මේ හල් නයන්න කියන එක ගණන් වල යෙදිලා මතක ඇති ගණන් හදනවා මේක නම් කට්ටිය දන්නවා මේ හල් නයන්නක් එනවා හරිද 4න් 3න් අපි කියනවා කීයද අපි නිකමට දෙකකින් එකක් 4න් 3න් දෙකෙන් එකක්. හල් නයන්නක් කියනවා නේද? මේකෙන් මේකක්. එතකොට මොකද? මේව ගණන් කියනවා මෙහෙම. මේ කවුරු හරි ළමයි කරගෙන ඒ ළමයා කේක් කෑල්ලෙන් කේක් ගෙඩියෙන් 4න් 3න් දෙකෙන් එක කොටසක් කියලා ගානක් දීලා තියෙනවා. කොටසක් මෙහෙම කනවා හරි මොනවා හරි කරනවා කියකේ ඔය කතාව කොහොම යනවා. මෙන්න මේ හල් නයන්නක් ඔය කට්ටිය ගණන් වල දෙන්නේ. හොඳට මතක තියාගන්න මෙන්න මේ විදිහට හල් නයන්න කියන තැන ඔය කට්ටියට යෙදෙනවා නම් මොකද මේ කරන්න ඕනේ සරලයි මේ ගාන මෙතන මේ හල් නයන්න කියන්නේ වැඩි කිරීමක් නැත්නම් ಗುಣ කිරීමක් ಗುಣ කිරීමක් ගැන තමයි කතාව වෙන්නේ හල් නයන්න කියන නම මොකද අපි දාන්න ඕනේ ಗುಣ කිරීම සරලයි පොඩි දෙයක් කිව්වේ ඔය තියාගන්න හල් නයන්න ගාන දේව කටට ආවත් එහෙම අපි දාන්නේ ಗುಣ කිරීමක්. පැහැදිලි වුණා කියලා මම හිතනවා. හරිද? ඔය කතාවත් මතක තියාගන්න. ඔය කටට මොකක් හරි තේරෙන්නේ නැතන තියෙනවා නම් වීඩියෝ එකකට හම්බෙන්නේ. මේ වීඩියෝ එක පෝස්ට් කරන්න. පෝස්ට් කරලා ආයෙ පොඩ්ඩක් බලන්න මොකක්ද කියන්නේ කියලා. හරිද? හරි. අපි යම් භාග ඔන්න දැන් වැඩි කිරීම ගුණ කිරීම කියන තැනකට ආවා. හරිද? හරි. දැන් අපි යම් සාමාන්‍යයෙන් භාග අපි ඊළඟට එන මාතෘකාව තමයි භාග බෙදීම. අපි ගමු උදාහරණයක් මෙහෙම. 3 බෙදීම 2. මෙන්න මේ භාගය මම කියනවා දෙකට බෙදන්න කියලා. ඒ කියන්නේ මේ භාගය දෙකට බෙදන්න. කොහොමද කරන්නේ? මොකද්ද කරන්නේ? භාගයේ සම්පූර්ණ සංඛ්‍යාව මම 2 කියලා තියදී සම්පූර්ණ සංඛ්‍යාව අද මේක බෙදන්න කියලා තියෙනවා. කොහොමද කරන්නේ? පොඩි දෙයයි. හොඳට ඔළුවේ දාගන්න මේ කියන පොයින්ට් එක හොඳට අහගෙන ඉන්න. අවධානයෙන් අහගෙන ඉන්න. මේක පැටලෙන්න තරම් හොඳට අහගෙන ඉන්න. හරිද? මම කියනවා මෙන්න මේ සංඛ්‍යාව දෙකෙන් බෙදන්න කියලා. අපි මේක කපඩියටක් කරනවා මේක හදා ගැනීමක්. මේක සකසා ගැනීමක් කරනවා. හරිද? මේක සකසා ගැනීමක් කරගන්න කොහොමද? කොහොමද කරන්නේ? මේක අපි ගන්න මේ මම මෙතන ගණන් ගන්න හරිද මේ ගණන තමයි 5න් 3 කියන බෙදන්න කියලා දෙකෙන් බෙදන්න කියලා තියෙන්නේ බෙදීම මොකද කරන්නේ එක කියලා අපි ලියා ගන්නවා මේක වැරදිනේ එකක් කොහෙන්ද ආවේ ගානේ තිබෙන එකක් ආවා අපිට මෙහෙම එකක් දාගන්න පුළුවන් අපේ ගණිතයේ තියෙන පහසුව සඳහා මෙහෙම එකක් දාගන්න පුළුවන් මොකද්ද දෙක බෙදීම එක ආයත උත්තරේ කීයද දෙකම තමයි ප්‍රශ්නයක් නෑ ආයත දෙකමයි එන්නේ දෙක බෙදීම එක දෙකයි උත්තරේ අපි මේ දෙන්න මේ දෙකට යටට එකක් දාගත්තා පොඩි දෙයක් කරේ මේ ගාන අපි හදාගත්ත එකක් තමයි කරේ දැන් මොකද කරන්නේ පළවෙනි පොයින්ට් එක මතක තියාගන්න ඔන්න දෙවෙනි පොයින්ට් එක ගන්න හරිද
පළවෙනි පොයින්ට් එක මේක. මොකද? මොකද කරන්නේ දෙවෙනි එක? මේ පැත්ත අපි මේ විදිහටම ලියමු. පහෙන් 3 ඒ විදිහටම ලියමු. හරි. පහෙන් 3 ඒ විදිහටම ලියමු. මේ පැත්ත මොකද කරන්නේ? අපි මේ බෙදීම කියන එක දැන් මේක මේ ගාන පොඩ්ඩක් බෙදන්න ටිකක් තව නිකන් හරි අමාරුයි වගේ නේද නිකන්. පහ මේකෙන් බෙදන්න ඕනේ. 3 දෙකෙන් බෙදන්න ඕනේ. ප්‍රශ්නේ නෑ නේද? ඕකට විසඳුමක් තමයි මෙන්න මේ කරන්නේ. ඔන්න බලන්න මම මේක කරගන්නවා බෙදීම ಗುಣ කිරීමක් විදියට පරිවර්තනය කරගන්නවා. මේ බෙදීම ಗುಣ කිරීමක් කියලා දැම්මා. හැබැයි මොකද කරන්න ඕනේ? මෙන්න මේ පැත්තේ මේ තියෙන පදේ මොකක් කරගන්න ඕනේද? උඩේ යට මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ පරස්පරය ගන්න ඕනේ. පරස්පරය ගන්නවා. පරස්පරය කියන්නේ හරි උඩට දැම්මා, ළලේ පල්ලයට දැම්මා. ඔච්චරයි. නේ? මොකද උනේ? බෙදීම කියන පොයින්ට් එක. බෙදීම කියන තැන බෙදීම කියන එක ආවට පස්සේ ඉතින් අපි එක දාගත්තා. ඊට පස්සේ ඊළඟ පියවරේදී ඊළඟ පියවර මොකද උනේ? බෙදීම කියන එක අයින් වෙලා ಗುಣ කිරීමක් ඇවිල්ලා මේ පැත්ත එකේ උඩේ යට මාරු කරලා ලිව්වා. ගාන දැන් හදන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. නේද? අවුලක් නැහැනේ. දැන් ಗುಣ කිරීම නේ තියෙන්නේ. ಗುಣ කිරීම ලේසි. භාගවල ಗುಣ කිරීම ලේසි. දැන් මොකද කරන්න ඕනේ? ಗುಣ කිරීමක් තියෙන්නේ. පස්සරත් දෙක 10යි 3 වරකේ. හරිම සරල කතාවක්. ඔන්න භාග බෙදීම. භාග බෙදීම. පොඩි ගානක් දුන්නේ. ආයෙ පියවරේ මතක තියාගන්න ඕනේ මුලින්ම. පහෙන් 3 බෙදීම දෙක කියලා තිබ්බා. හරිද? මොකද කරේ? ගාන පොඩ්ඩක් අපිට ඇහැට ප්‍රියමනාප විදිහට හදාගත්තා. ඒ කියන්නේ දෙක යටට එක දැම්මා. බෙදීම දෙක යට එක දැම්මා. ඊට පස්සේ දෙවෙනි පියවරේ විදිහට අපි මේ බෙදීම කියන මාර්ග එක මාරු කරලා ಗುಣ කිරීම දාලා ಗುಣ කිරීම දානවා. ඒත් එක්ක මොකද කරන්නේ? දෙක යට එක කියන එක දෙකින් එක කියලා පරස්පරය උඩ යට මාරු කරනවා. ඔන්න උඩ යට මාරු කරා. ඊට පස්සේ ගාන සාමාන්‍ය ಗುಣ කිරීමක් විදිහට හදාගන්න. අසල විතරයි. හරිම සරලයි. පොඩි කතාවක් කිව්වේ. මේකත් ඔළුවේ තියාගන්න. හරිද? හරි. දැන් මට කටි ලියන නෝට් එකේ මෙන්න මේ ගාන කටි වෙලා වරගෙන මේ ගාන අපි දාන්නේ අය කකල් වෙලා වරගෙන දැන් මම මෙච්චර වෙලා කියලා දුන්න තියරි ටික දැනුම පාවිච්චි කරලා පොඩි දේවල් නෙමෙයි කියලා දුන්න පොඩි දෙන්නවා. මේ ගාන හදලා බලන්න උත්තරයක් කොයි වගේ උත්තරයක් දෙන්නේ කියලා. වීඩියෝ එක පෝස්ට් කරා ගාන හැදුවා. හරිද? මගේ උත්තරේ බලන්න එපා දැන් මම. වීඩියෝ එක පෝස්ට් කරා ගාන හැදුවා. හරි. ගාන බෙදීමක් තියෙන්නේ මම හිතනවා හදන්න නැති කියලා. හදලා බලන්න ඇති කියන්න. හරි. ගාන හදලා බලමු. පොඩි සරල කතාවක් නේ තියෙන්නේ. හරි. මොකද්ද? අපි මේක පළවෙනි පියවර විදියට සකසා ගැනීම අපිට ඇහැට ප්‍රියමනාප විදිහට හදාගන්න. තුنين එක. එතන හදාගන්න දෙයක් නැහැ. එකක් తీරන තියෙන. ගැටලුවක් නැහැ. පළවෙනි පියවර ඒ කට්ටිය කරලා දීලා තියෙනවා. වෙනසක් නැහැ. දෙවෙනි පියවරට යනවා. මොකද කරන්නේ දෙවෙනි පියවර? මේ පැත්ත මේ විදිහටම ලියනවා. අපි මොකද කිව්වේ මෙතන බෙදීමේ සංඛ්‍යාව බෙදීමේ සලකුණක් තියනවා නම් අපි ඒක මොකක්ද කරන්නේ? ಗುಣ කිරීම. ಗುಣ කිරීමක් කරනත් එක මේ මොකද වෙන්නේ? පරස්පරය උඩ යට මාරු වෙනවා. අය මෙතෙන් ගියා එක යටට ආවා. දැන් මෙතනින් එහාට කට්ටියට ඒ ගාන පේන විදිය තමයි එකින් එකනට ගණන් හදන විදිය වෙනස් නේ. දැන් මෙතනින් එහාට ළමෙක් දැන් පේනවා නම් තව එක පියවරකින් පියවරක් ඕනෙත් නැහැ. මෙතන මෙයා උත්තරේ හදලා ඉවරයි. හැබැයි තවත් කෙනෙක්ට තව පියවරක් දෙයක් යටට යන්න වෙයි. අපි එහෙම හිතලා බලමු. මොකද්ද? ಗುಣ කිරීමක් තියෙන්නේ. 3 වරක් එක 3යි. මෙතන එකකයි කය ගත්තා. තවත් භාගයක් විතර ආවා. 3 වරක් 1යි 3 වරක් 2යි. දෙකකට එක කියන්නේ උත්තරේ 2යි. ඔන්න කොහොම උත්තරයක් එක ළමයක් ගන්න පුළුවන්. හරිද? මම කියනවා මෙන්න මෙහෙම උත්තරයක් ගන්න කටේ. මේ වගේ ගානක් සාමාන්‍යයෙන් පළවෙනි කොටසේ ප්‍රශ්න විසඳන්න ඇතුළේ එන්න පුළුවන්. ඒතකොට අපිට ලොකු වෙලාවක් නැහැ නේ.
උතර පියවර වශයෙන් හදා පියවර අවශ්‍ය නැති වෙලාවට මොකද කරන්නේ? තුන්වරක් 1යි තුන්වරක් 2යි. මේක මේක හැදුණා. ඒක මොකද? ටික කියන උත්තරේ නිකම්ම ආවා. දෙකනේ ගාන හදන විදි වෙනස් විදි කියනවා. එක එක ආකාරයෙන් හදන්න පුළුවන්. හිතන ඉඳ තමයි හිතන ආකාරය තමයි. හරි. තමන්ගේ වෙලාව විතර කරන කොහොමද මැනේජ් කරගෙන හදන්නේ කියන එක තමයි. හදන ළමයා ඉතින් ලකුණු හතරට යනවා රිසල්ට් එකට යනවා. පොඩ්ඩක් මේ පියවර හදා ගන්න. හරි. සරල ගානක් තුන්නේ පොඩි ගානක්. හරිද? එච්චර දෙයක් ඇත්තේ නැහැ. පොඩි දෙයක්. ඊට පස්සේ ගත්තාම භාග කියන පාඩමේ සෑහෙන ලොකු ප්‍රමාණයක් ඔන්න කවර් වෙලා ඉවරයි. කට්ටියගේ ඇතුලේ කට්ටිය තුල භාග පිළිබඳව දැනුමක් තියෙනවා. හරිද? හරි. දැන් මම මෙහෙම ගානක් දෙනවා. ටිකක් විතර මේ ගාන ටිකක් විතර හිතන්න ඕනේ ගානක්. ටිකක් හිතන්න ඕනේ ගානක්. දැන් මම මෙච්චරලා කියලා දුන්න තියරි පාර්ට් ටික ඔක්කොම මේකේ අන්තර්ගත වෙනවා. හරිද? ඔක ටික නෝට් එක කරන්න. මෙන්න මේ ගාන නෝට් එකේ ලියා ගන්න. මම කිව්වන කටින් භාග කියන එක අන්තිමටම විභාග මට්ටමේ ගානක් හදන්න උනත් ලෑස්ති ගාන හදලා දෙනවා කියලා. ඔන්න භාග තියරිත් එක්ක ආවා. තියරි හදාගෙන ආවා. අවසානයේ පාඩමෙන් 100ට 90කට වැඩියෙන් අපි ඉවර කරලා තියෙනවා. පාඩම ඉවරයි වගේ තියරි පාඩම් ටික ඉවර. ඉතින් ප්‍රැක්ටිකල් ටික තියෙනවා. මේ ගාන ලියා ගන්න ලොකු ගානක් වගේ පේන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය කට්ටිය දන්න හැමදේම මේක ඇතුලේ තියෙනවා. දන්න තියරි පාඩම් ටික ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ගාන ලියාගත්තා හැදුවා. පියරෙන් පියර හදන්න තමන් අර මං කිව්වේ තමන් හිතන මට්ටමින් තමයි තමන්ට ළඟ උත්තරයක්, ලේසි උත්තරයක්, නිවැරදි උත්තර ලැබෙන්නේ. ගාන හදන්න බලන්න. හරි. වීඩියෝ පොස් කරලා ගාන හදන්නද කියලා හිතනවා. හරිද? ගාන හදන්න අනිවාර්යෙන් මුළු දැන් මෙච්චර වෙලා කතා කරපු තියරි පාර්ට් හැම එකක්ම මේ ගානෙන් අහුවෙනවා. මේ ගාන හදන්න පුළුවන් නම් සුපිරියද? හරි. ගාන ටිකක් අර ප්‍රමාණය තමයි මේක විශාල. ඇත්තරම මේකේ ඇති දෙයක් නැත්තරම් මේ ගාන හදන්න ගත්තාම තේරෙනවා මේ ඇති දෙයක් නෑ. මේක පියවරෙන් පියවර පිළිවෙලට ලියාගෙන යන තරමට තමයි ලේසි වෙන්නේ. අපි පිළිවෙල ලියමු. හරිද? පළවෙනි තැන දැන් ගමු. හරි. පළවෙනි තැන දැන් ගත්තාම මම මෙතනම හදන්නම් ගාන. ගාන කට්ටිය තියෙනවනේ. මෙතනින්ම ගන්න. මෙතන ගන්න මෙතන මිශ්‍ර භාගයක් තියෙනවා. මොකක්ද ඒක කරන්නේ? විශේෂ භාග කරගන්නවා. එතකොට හරය අපි ඒ විදිහටම තියෙනවා. මෙතන දෙක තිබ්බේ දෙවරක් දෙක 4යි 1යි 5යි. ඉන්න එකට මොකද්ද කරේ? ඉන්න එක. හල්ලා යන්නන්න අයින් කරා ಗುಣ කිරීමක් දැන්. ඔන්න පොඩි දෙයක් කරේ. දෙවරක් දෙක 4යි 1යි 5යි දෙක දාගත්තා. ඉන්න එක ಗುಣ කිරීමක් කරා. ඔන්න. පළවෙනි පියවර හරිද? මේක මේ ගාන බදාගෙන මෙහෙම මේකෙන් මේක අඩු කරලා මේක මොනවද මේ තියෙන්නේ කිකේ කොටස් සංකීර්ණ කරගන්න එපා මේක. හරිද? මේ පියවරෙන් පියවර වරහන් තියෙන්නේ. මේ වරහන් සුළු කරගන්න, මේ වරහන් සුළු කරගන්න, හරයට යන්න, හරය වරහන් සුළු කරගන්න. මෙතෙන් පොඩි සිම්පල් දෙයක් තියෙනවා. හරි. එතකොට මෙතන ගුණ කිරීමක් තියෙන්නේ. දැන් මෙතන හාස් කුණිතයක් පේනවා. ලේසියෙන් උත්තරයක් ගන්න පුළුවන්. මොකද්ද? කියපුවා දෙවරක් එකයි, දෙවරක් දෙකයි. එතකොට මේ මුළු වරහනේ උත්තරේ කියන්නේ වරහනේ මේ අර ගානේ වරහනේ උත්තරේ දෙක. දෙකයට එකක් එන්නේ එක නොසලකා හරිනවා. ඊට පස්සේ මේ අන්තිම කරපු පාර්ට් එක. තීරිත් පාර්ට් එක හරි ගහන් ගියා නම් මේ ගාන හතරක ඉතර දෙයක් නෙමෙයි. මොකද කරන්නේ? බෙදීමක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? බෙදීම පරිවර්තනය කරනවා ಗುಣ කිරීමක් ලෙස. ಗುಣ කිරීමක් විදිහට. ඒත් එක මොකද්ද? ඒත් එක්කම කර යුතුද? මේ දෙක මාරු කරනවා. ඔන්න දෙවෙනි වරහන් දාව ලොකු දෙයක් නෙවෙයි එක බෙදීම ගුණ කිරීමක් කරා පරස්පරය ගත්තා. තරම. ඊට පස්සේ මෙතනත් අපේ හස්කුන් දෙන්න පේනවා. 1යි දැන් 2යි 1යි 3යි. එතකොට මේ මුළු සම්පූර්ණ වරහනේ උත්තර කියලා පිළිගන්නේ. 2 යට කියලා
දෙකයට තුනක් විදිහට දැන් දෙක නේද ඇති දෙයක් නැහැනේ පොඩි සරල දෙයක් නේ තිබ්බේ ලොකෝට වරහනේ ඉලක්කම් ගොඩක් දීලා එක එක විදිහට බෙදීම දීලා එක එක ගුණ කිරීම දීලා ඇති දෙයක් තිබ්බේ නැහැ පොඩි සරල දේවල් දෙයක් තිබ්බේ දැන් මේක මොකද්ද අපිට මේකම සාරින්න බෑ මේක මොකද තියාගන්න අඩු කිරීමක් විදිහට තියෙනවා දැන් අපි භාග අඩු කිරීම කියන එක මුලින්ම කරා භාග අඩු කිරීම කොහොමද කරේ අපි මේක මෙමලියම වරහන අයින් කරගත්තා හරිද ඔන්න වරහන අයින් කරා දැන් තියෙන්නේ මේකෙන් මේක අඩු කරනවා ටික ළඟට ගන්නකො දැන් නිකන් දුරිදී නිකන් හරි නෑ වගේනේ අන්න දුරිදී ධර්මයා ගිහින් ගත්තා දැන් මොකද මෙතන අපි ලේසි කරගන්න මොකද කරන්නේ එකක් දාගත්තා හරි අපි මුලින්ම අඩු කිරීම මොකද බලන්නේ මම කිව්වා මොකද බලන්නේ හරය සමානද කියලා හරය සමානද නෑ අසමානයි අපි මේක සමාන කරන්නේ කොහොමද මේ පැත්ත 3 මිලි කරනවා එතන 3 මිලි කරනවා එතකොට 3 වරක් එක 3යි හරය සමානයි එතන 3යි 3 ගත්තා 3 වරක් දෙක 6යි මේක ගත්තා මේක මොකද වෙන්නේ ඉතින් අපෝන් ඔන්න අපි හරය ලබය විසඳලා ඉවරයි දැන් දෙක කරන් දිග ගානට අපි මෙන්න මෙතෙන් දෙකන් තුරු කරා මේක මම දිහා ගමු තේනවනේ අද දෙයක් නෑ පොඩි දෙයක් තිබ්බේ හරි අපි දැන් ඕම් බැංකෝ හරයට හරි හරයට මොකද තියෙන්නේ මිශ්‍ර භාගයක් මේක ලස්සනට විසම භාගයක් කරගෙන ගමු කොහොමද අපි හරයේ විදියම ලියනවා මෙතන 3 වරක් 1 3යි 3යි 1යි 4 3 වරක් 1 3යි 3යි 1යි 4 ඊට පස්සේ මෙතන මොකද කරන්නේ දෙවරක් 2 4යි 4යි 1යි 5 හැදින් පොඩි දෙයක් තිබ්බේ තේරුණානේ ඊට පස්සේ මෙතන තියෙන්නේ භාග එකතු කිරීම. දැන් සාමාන්‍ය භාග දෙක එකතු කරලා දෙන්නේ. හරි සරලයි. මුලින්ම කතා කරපු දේ. තීරීම දැනුම මතකයි මොකක්ද වෙන්නේ? හරය සමානද අසමානද කියලා බලන්න. සමානද? නැහැ. හරය අසමානයි. ඊට පස්සේ මේක සමාන කරගත යුතුයි. සමාන කරගන්න මොකද කරන්නේ? මේක දෙපැත්ත මෙහෙම දෙකෙන් වැඩි කරනවා. මේක තුනෙන් වැඩි කරනවා. එක පොඩි දෙයක්. එතකොට මොකද වෙන්නේ? මෙතන 6යි. දෙවරක් 4 ඊයේද? 8යි මේක 6යි කොසල් 3 5 හරය සමානයි එහෙම ගත්තා 8යි 15යි 23 දෙකන මේ මුළු වරහනම එක උතන උත්තරය ගත්තද ලේසි නේද හරි මම මේක මෙතන තියන්නම්කෝ අන්න සරල වෙලා දින්නේ දැන් වරහන දැන් වරහන ඇතුළේ එක සංඛ්‍යාවකින් මම වරහනත් අයින් කරගන්නවා. එතකොට මම ගානවා දැන් මම ලේසි. හරි. මේකත් මම ළඟට ගන්නම්කෝ. හරි. ඉතින් මම ගත්තා. මම දැන් අර දිග ගාන තමයි මේ තියෙන්නේ. ලොකුවට ගැටේ දෙක පොත පිරෙන්න ලියපු ගාන. හරිද? දැන් මෙතන මොකද කරන්නේ? මේ දෙක සමානයි කියනවා. තුනක් එකයි, තුනක් දෙකයි. දැන් මෙතන අපි උත්තරේ 2යි කියලා දාමු. හරිද? දෙක නේද? එක නොසලා කරේ පුළුවන්. දැන් එක මොකද කොතන තියෙන්නේ? එක තියෙන්නේ. එක කොතන තියෙන්නේ? එක තියෙන්නේ ළමයි. ඒකින් අපිට එක නොසලා හරින්න බෑ. ඔන්න මේක ගත්තා. ඔන්න සම්පූර්ණ ගානේ. තේරුණාද? පැහැදිලි. මෙතෙන් කරන්න ආපු පියවර ටික පැහැදිලි නැතක් තියෙනවනම් පොඩ්ඩක් පිටිපස්සට යන්න ආයෙ මොකක්ද කිව්වේ කියලා බලන්න. ඔන්න අපි සරල කරගත්තා. අර තිබ්බ ලොකු මහා විශාල ගානක් වගේ දෙක ගන්න උඩරිම සරල කරගත්තා. හරිද? හරි. දැන් මොකද මේක කරන්නේ? බෙදීමක් තියෙන්නේ. මේකට මොකද කරන්නේ? මේක ලවයක් මේක හරයක්. මෙතන. මේක නම් ගුල ගත්තාම හරය තියෙනවා ලවය තියෙනවා. හරකයි ඉන්නවා ළමයි. ඊට පස්සේ මේක ගැන මොකද කරන්නේ? සරලයි. අපි මේක පැත්තම ගන්නකො මේ ගාන මම මෙතන ගන්නේ. අර විදිහින් තුන මෙතෙන්ද ගන්නවා. හරිද?
ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මෙතනින් මේ පියවරෙන් එහාට පොඩි ගානක් දැන් නිකන් ඩවුට් එකක් එනවා ඇති. මොකද කරන්නේ කියලා. ලේසි විදියකුත් තියෙනවා. වටේම ගිහිල්ලා ඉන්න පුළුවන් විදියකුත් දැන් මේ ගාන හදන්න ගත්තාම හදන විදි තියෙනවා. ළමයි ගැන ළමයිට වෙනස්. හරිද? දැන් මේ ගාන ටිකක් වවාගෙන කන්න පුළුවන් ගාන. කියන්නේ සෑහෙන වෙලාවක් හදන්න ලොකු පියවර ගානක් හදන්න පුළුවන් ගාන. එහෙම හදපු කට්ටියත් ඇති. හරිද? පොඩ්ඩක් ඒ කට්ටිය මතක තියාගන්න මේ වගේ ගානක් තියෙනවා. අපිට මොකද විභාග වේලාවේ අපිට උගතර වෙලාවක් දෙන්නේ නැහැ. අපිට දෙන්නේ සීමිත වෙලාවක්. හරිද? මේ සීමිත වෙලාව ඇතුළත අපි මේ ගාන හදාගන්න වැඩ එඩිට් කරගන්න ඕනේ. කරගත යුතුයි. හරි. මේක මොකද කරන්නේ? මේක අපි ගෙනියනවා උඩට බෙදීමක් උඩට යද්දි මොකද වෙන්නේ? බෙදීමක් තියෙන මෙතන. බෙදීමක් උඩට යද්දි මොකද වෙන්නේ? ගුණ කිරීමක් විදිය හැදෙනවා. හැදෙනවනේ? ඔව්. ගුණ කිරීමක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි ගුණ කිරීමක් කරද්දි බෙදීමක් ගුණ කිරීමක් කරද්දි මොකද කලින් කිව්ව තාම පරස්පරය ගන්න. පරස්පරය ගන්නවා. දෙකකින් කිය පරස්පරය කීයද? 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 පැහැදිලිද? මෙතෙන් එකත් උත්තරේ පැහැදිලිද? ඔන්න ගාන හතරේ ඉවරෙන් යන්නේ. තුන්වරක් කියලා තුනයි. තවත් එකක්. සරලයි. තා සරල ගානක්. පොඩි දෙයක් තිබ්බේ. තේරෙනව නේද? පොඩි ගානක් තිබ්බේ. අර ලොකුවට ඕක තමයි කට්ටි කරන්නේ. කට්ටි විභාගයට දෙනවා සාමාන්‍යයෙන් ලොකු ගානක්. ඒක දෙක්ක ගමන් අපිට ළමයා මුලින් බලන්නේ ගාන දිහා. ගානේ සයිස් එක, ඒකේ තියෙන ඉලක්කම්, ඒකේ තියෙන XY ගාන අපි දෙමු. ඒ වගේ දේවල් දෙක්ක ගමන් මොකද වෙන්නේ? මේ ගාන නම් අමාරුයි. ඒක හදාගන්න බැරි වෙයි කියන දෙයක් කොළුවට යනවා පළවෙනිටම. ඒතර මොකද වෙන්නේ? ගානට අපි දාන එෆර්ට් එක අපි දාන උත්සාහයක්වත් නොකර අපිට ගාන අතාරින්න හිතෙනවා. මොකද පළවෙනි දෙක ගමන් ඒක මේ ගාන හදන එක එපා වෙලා යනවා. දැන් මේ වගේ ගානක් ආවොන්නේ හැම තීරි පාටයක්ම කවර් කරන ආය ගානේ දෙක නේද? අද දෙයක් නෑ අන්තිමට. අන්තිම උත්තරේ මේක. උත්තරේ හරි බලාගන්න තමන් හදුවේ වගේ. එතකොට මුළු භාග පාඩමම සාමාන්‍යයෙන් එක්සෑම් එකට රට ලියාගන්න පුළුවන් ගානට හදාගත්තා. දැන් අනිවාර්යෙන් මේ පාර සාමාන්‍ය පෙළ සඳහා සහභාගී වෙන කවුරු හරි දරුවෙක් මේක බලනවා නම් අනිවාර්යෙන්. ඔව් ඉතා කෙටි කාලයක් තියෙන්නේ. එතකොට ඒ කට්ටිය අනිවාර්යෙන් මේ ප්‍රැක්ටිකල් දැනුම සහ ගණන් තීර දැනුම තිබ්බ ළමයෙක්ට මම කිව්වා ඒ එකක් කියන තැනට යන්න ටිකක් අමාරුයි. මොකද ප්‍රැක්ටිකල් දැනුම එක පේපර්ස් කරලා ප්‍රැක්ටිස් එක තිබිය යුතුයි. ප්‍රැක්ටිස් කරන්න, පේපර්ස් කරන්න, අහුවෙන හැම ගානක්ම හදන්න. දැන් භාග ගන්න දැන් මේක මේ පාඩම මං ඉදලා හරි නෝට් එකක් ගහගත්ත ගාන පුතේ හරි. මේක අතාරින්න එපා. පාස් පේපර්ස් කරන්න ගන්න. ඔය කට්ටියගේ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වල පේපර්ස් අරගෙන ඒ භාග ගණන් හදන්න. වැරදුනට කමක් නැහැ හදන්න යන්න. ගණන් අහුවෙන ප්‍රමාණයක් හදන්න. කෙලවරක් නැහැ ගණන් මෙච්චරයි දවසට හදන්න ඕන ගණන් 50යි ගණන් 100යි කියලා ලිමිට් එකක් නැහැ. Tamanට පුළුවන් කොච්චරක්ද එච්චරක් කරන්න. ගණන් අනිවාර්යෙන් හදන්න. ගණන් ප්‍රැක්ටිස් එකෙන් තමයි ඔය කට්ටියගේ රිසල්ට් එක තීරණය වෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් කලින් පාර එක්සෑම් එකේ භාග ගන්න විසඳලා මම හිතනවා පාඩම තේරුණා කියලා. තේරුම් නැත්නම් තියෙනවා නම් ඒත් මගේ නම්බරයට මෙසේජ් එකක් දාන්න මම මෙතන තේරුන්නේ මට කියලා දෙන්න කියලා ඕඩර්ලා කියලා දෙනවා. ඒත් එක්කම නෝට් එක හදාගන්න මේ ගණන් ටික හදන්න. පොතේ තියෙන අභ්‍යාස කරන්න, අභ්‍යාස නිරත වෙන්න. මේ ගාන කවුරු හරි ළමෙක් හැදුවනම් හරියට මේ උත්තරේ එනකන් නියමයි. එලකිරි සුපිරි. එයාට පාඩම තේරලා තියෙනවා. ඒත් එක්කම කියන්න තියෙන අපේ පේපර් ක්ලාස් එකට ජොයින් වෙනවා නම් WhatsApp නම්බරේ තියෙනවා මෙසේජ් එකක් දාන්න. අපි පේපර්ස් එක දෙකට කරගෙන යනවා ඔන්ලයින් ක්ලාස් එකකට. පාස් පේපර්ස් කරනවා, මොඩල් පේපර්ස් කරනවා. හරි පාඩම තේරුණා කියලා හිතනවා. ඉතින් පාඩම නවත්තලා දානවා එහෙනම්. මොනවා හරි මම පැහැදිලි දැනක් තියෙනවා නම් තේරෙන දැනක් තියෙනවා නම් ඕනම තැනකින් සහ වෙනම කොහේ හරි ප්‍රශ්න කටට තියෙනවා නම් භාග සම්බන්ධව හරි ගණිතයේ ඕල ගණිතයේ සම්බන්ධව ඕන තැනකින් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න WhatsApp නම්බරේ මෙසේජ් එකක් දාන්න. ඒත් එක්කම භාග පාඩම් මෙතන ඉවර කරනවා.